හයි ඉතින් මන්දාරම් නුවර ගිහපු මගේ ට්‍රැවල් එකේ අලුත්ම එපිසෝඩ් එකේ මම ඕලන්ත් එක්ක අරන් ඇවිල්ලා තින්නේ මන්දාරම් නුවර තියෙන ලස්සනම දියඇල්ලේ එක්ස්පීරියන්ස් එක ඔයගලන්ත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා මාත් එක්ක මේ වීඩියෝ එකට join වෙන්න. මේ ගමන පටන් ගත්තේ මන්දාරම් නුවර හන්දියෙන්. මන්දාරම් නුවර හන්දියේ BOC බැංක් එකේ ඉස්සරහා මන්දාරම් නුවර බලන්න පුළුවන් හැම දියඇල්ලක් ගැනම හැම ස්ථානයක් ගැනම ඒගොල්ලෝ මැප් එකකින් නෝටිස් කරලා දෙනවා. ඉතින් අපිට ඒක ගොඩක් පහසු වුණා මේ ගමන ගැන මේ ස්ථාන ගැන හොයාගන්න. ඉතින් මන්දාරම් නුවර හන්දියේ දැන් කිලෝමීටර් 2කමාරක් පමණ දුරකින් තමයි මේ කොළපතන ඇල්ල තියෙන්නේ. අපිට හරිම පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ මන්දාරම් නුවර කොළපතන ඇල්ලට යන පාර. මෙතන තියෙනවා මේ වගේ ලොකු සිමෙන්ති වලින් හදපු තොරණක් වගේ එකක් මන්දාරම් නුවර කොළපතන ඇල්ල කියලා ලියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පරිසරයත් එක්ක කොච්චර ලස්සනක් කොච්චර වයිබ් එකක් දියැල්ල ගාව තියෙද කියලා ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් වෙයි. ඉතින් මන්දාරම් නුවර එන්ට්‍රන්ස් එකේ ඉඳන් මේ වගේ ලස්සන පාරකින් අපිට කිලෝමීටර් 1කමාරක් විතර ඉස්සරහට යන්න තියෙනවා කියලා තමයි එතන අපි අපේ වෙහිකල් පාක් කරපු තැන ඉන්න නැන්ද කෙනෙක් කිව්වේ. ඉතින් මේ තියෙන මේ පාර අපිට පාර වෙන්නන්න බලු යාඩ් එකතුලා ඉන්න දැක්ක නේද? පේනව නේද උනට? මෙයා තමයි අපි දියල්ල ගාවට එක්ක යන්නේ. අපි යන පාරේ වම් පැත්තෙන් පොඩි ජලමාරක් ගලාගෙන යනවා. ඇත්තටම පස්සේ ලස්සනත් එක්ක මේ දියලට යන්න පාර ඇත්තටම හොඳ විදියට සකස් කරලා දෙනවා. ඔයාලට පේනවාද මේ සිමෙන්ති වලින් කැට ආකාරයට තමයි මේගොල්ලෝ මේක සකස් කරලා තියෙන්නේ. ඉතින් එනදී උඩේ දාගෙන දිය පහර දියල්ල පහළට ගලා යන විදිය. අර සිමෙන්ති පාර ඉවර වෙලා දැන් ස්වභාවික පාර තමයි තියෙන්නේ. ඉතින්
මේ පේන තින්නේ ඔයගලන්ට මේ කොළපතන ඇල්ලට යන පාරේ අපි ටිකට් ගන්න ඕන ටිකට් කවුන්ටර් එක තියෙන තැන. ඉතින් මෙතනින් අපේ පොලිතීන් ඒ වගේම බෑග්, හෙල්මට්, ඒ වගේම ජැකට් ඒවා ඔක්කොම අපි තියලා යන්න ඕනේ. මොකද පරිසරයට හානි වෙන කිසිම ද්‍රව්‍යයක් මේගොල්ලෝ අපිට ඇතුළට අරන් යන්න දෙන්නේ නැහැ. ඒ වගේම මේගොල්ලෝ හොඳට ඒවා ආරක්ෂා කරලා අපිට දෙනවා. ආයෙ එනකොට ඉතින් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ ඔයගලන්ට. කඳු වැහෙන්න මීදුම ඉතින් අපිට දියල්ල පේනවා දැන් ඔයගලන්ට පේනේ කොළපතන ඇල්ල view point එක මේ අත්වැට ඉවරන තැනින් තමයි ඉවර වෙන්නේ. එතන තමයි කොළපතන ඇල්ල view point එක තියෙන්නේ. එතනින් එහාට යන්න පුළුවන් වුණත් මේගොල්ලෝ view point එක මෙතන හතර තියෙන්නේ. වැස්ස කාලෙට වතුර වැඩි වුණාම පල්ලහැට ගියොත් අනුතුරු වෙන්න පුළුවන් හින්දා. ඉතින් අද වැස්ස අඩු දවසක් ඒ වගේම වැස්ස අඩු කාලයක්. ඉතින් අපි මෙතනින් පල්ලහැට බැස්සා ඊයර ළඟටම ගිහිල්ලා බලන්න ඕන හින්දා ඒ වගේම ඔයගලන්ටත් ඊයලේ ලස්සන පෙන්වන්න ඕන හින්දා ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ගෲප් රාමුවලින් මගේ පිටිපස්සේ මේ කඩ හැලෙන්නේ මන්දාරම් නුවර තියෙන ලස්සනම දියැල්ල කොළපතන දියැල්ල මේක 20 මීටර උසුමක් වෙනවා. ඉතින් මම අද ඔයගලන්ට එක්ක ෂෙයා කරගත්තේ මන්දාරම් නුවර ලස්සනම දියැල්ලේ අත්දැකීම් අපි ගිහපු ට්‍රැවල් එකේ අත්දැකීම්. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් මම ඔයගලන්ට එක්ක නැවත හමු වෙන්න එනවා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වීඩියෝස් වල වැරදි අඩුපාඩු තියෙනවා නම්
අනිවාරෙන් කමෙන්ට් කරන්න යන්න